අද මගේ ආදරණීය යාළුවෝ ටික සතුටින් පරිස්සමෙන් ඇති කියලා ඔන්න මං හිතනවා. ටික දවසකට පස්සේ තමයි මං ආවේ. ඔන්න ටයිල් කරලා නම් ඉවරයි ගෙදර. කලින් වීඩියෝ එකේ ටයිල් ගේන ටිකක් මං එකතු කරලා තිබුණා. ටයිල් ගන්න ගිය අවස්ථාවේ කොටසක්. ඉතින් ටයිල් කරලා ඉවර වුණා. හස්බන්ඩ් හිටියෙත් නෑ. මං ඒ වැඩ ටික කරා. ලස්සනයිද? ඒ වැඩ ඉවර වෙලා ජනවාරි මාසේ අපි නිවාඩුව ආවට පස්සේ ශ්‍රීපාද ගියා. අපි ගෙදර 4 දෙනයි හස්බන්ඩ්ගේ අම්මයි ශ්‍රීපාද ගිහින් තිබුණේ නෑ කවදාවත්. ඉතින් හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි අපේ අම්මයි අක්කලයි අපේ ගෙදර කට්ටියයි කවුරුත්ම එක්කගෙන ඔන්න අපි ජනවාරි මාසේ ශ්‍රීපාද ගියා. ශ්‍රීපාද සමය පටන් ගන්නකොටම තමයි ගියේ. ශ්‍රීපාදේ වන්දනා කරන්න යන්න කලින් සුමන සමන් දේවාලෙට ගිහින් බාරහාර වෙලා. ඉතින් බාරහාර කියන්නේ ලොකු දේවල් ලෞකික දේවල් නන් නෙවෙයි ඔන්න. අපි මේ යන ගමන ශ්‍රද්ධාවෙන් කාටවත් කරදරයක් නැතුව මේ පින්කම අපිට කරගන්න ලැබෙන්න කියලා තමා ප්‍රාර්ථනා කරේ. අපි සුමන සමන් දේවාලේ වන්දනා කරලා ශ්‍රීපාදේ වන්දනා කරන්න ගියේ රත්නපුර පාරේ. හැටන් පාරට වඩා රත්නපුර පාරේ දුර ප්‍රමාණයෙන් නම් වැඩි. ඒ කොහොම වුණත් මට නම් හිතුනේ රත්නපුරේ පාර තමයි හොඳම කියලා. ඉතින් හරිම ලස්සනයි. උඩට යන්න ආස හිතෙනවා. මම දැන් මෙතන ඉඳන් කියන දේවල් ටික ඔයාට ගොඩක් වැදගත් වෙයි. පුංචි වීඩියෝ එකක් ගොඩක් නෑ. ඉවර වෙනකම් බලන්න කියලා ඔන්න ආදරෙන් ඉල්ලනවා. ඔයා ශ්‍රීපාද ගිහින් නැති කෙනෙක් නම් ශ්‍රීපාදේ කරුණා කරන්න පටන් ගන්න කලින් ඔයා වාහනයක ගියත් නැවතිලා ඉඳලා ගියත් කොහොම වුණත් ඔයා ගෙනියන බඩු ටික අනිවාර්යෙන් ශ්‍රීපාද පත්මයට යනකම්ම පුංචි බෑගයක් හරි ඔයා අරගෙන යන්න ඕනේ. පළවෙනි එක තමයි ඔයාගේ දුරකථනය. ඔයාගේ ටෙලිෆෝන් ෆෝන් එක අනිවාර්යෙන් ආරක්ෂිතව තියාගන්න. ඒ වෙන දෙයකට නෙමෙයි. සීතලත් එක්ක උඩට යන්න බැටරි ප්‍රමාණය ඉක්මනට බහිනවා. ඒ නිසා ඒක මොකක් හරි ආවරණකින් දාලා බෑග් එක ඇතුලේ දාගන්න. හදිසි කෝල් එකක් ගන්න වුණොත් නැත්තම් ඔයාට මොකක් හරි ෆොටෝස් ගන්න, වීඩියෝ කරගන්න ඕවට ඕන වෙනවනේ. ඒ අනිවාර්යෙන් ෆෝන් එක ආවරණයකින් තියාගන්න. ඔන්න මගේ අම්මා. ඉතින් මගේ අම්මා ශ්‍රීපාදේ වන්දනා කළා කරුණා කළා බැහැලි වරණකම් කිසි කරදරයක් නැතුව අවුරුදු 60 ගාණක් වෙනවා. එයා තනියෙන්ම ওই විදිහට එයා තනියම තමයි ගියේ. මගේ පැටව දෙන්නත් එක්ක කරගෙනම එයා ගමන ඉවර කරා. ඒ වගේමයි හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයිත් ඒ වගේමයි ඒගොල්ලොත් එහෙම කරදරයක් නෑ. අල්ලන්නවත් දුන්නේ නෑ. ඒගොල්ලෝ තනියෙන්ම වන්දනා කරලා බැස්සා. ඔතන තමයි ලිහිණිගල කියන්නේ. ඔතන පොඩි කතාවක් තියෙනවා. ගියහම තමයි එතන කියවලා දැනගන්න වෙන්නේ. මට වැඩි කියන්න බෑනේ මෙතන. ඔහොම යනකම් මම චුට්ට වීඩියෝ කරගත්තා. ශ්‍රීපාද පත්මයේ කිට්ටු වෙන්න ලස්සනයි අවට කඳු ටික. ඉතින් මගේ ෆෝන් එකේ charge එක බහැලා මට වීඩියෝ කරගන්න නම් ඒ ටික බැරි වුණා. ඊට පස්සේ ඔය අනිවාර්යෙන් ෆෝන් එක ආරක්ෂිතව තියාගන්න. ඊට පස්සේ දෙවෙනි එක තමයි ඔයා මං කිව්වේ ශ්‍රීපාදයට යනකම්ම අනිවාර්යෙන් ශ්‍රීපාදේ කරුණා කරන්න පටන් ගන්නකොට සීතල නෑ. උඩට යන්න පුදුම සීතලක් තියෙන. ඒ නිසා අත් ග්ලව්ස් එතකොට ජැකට් හිස් වැසුම් ඕන සීතල රඳින හැමදේම ඔයා දාගෙන යන්න. උඩට යන්න අපිට ඇඳ ගන්න වෙනවා. එතකොට බෑග් එකේ බර නැති වෙනවා. අනිවාර්යෙන් තව ඖෂධ පැනඩෝල් සිද්ධාලේප ඒව මොනවා හරි අනිවාර්යෙන් අරගන්න. මෙතන තමයි ඉදිකටු පහන. ඔය ඉදිකටු වගේ දේවල් ඒ දේවල් ඔයාලට ගෙදරින් ගෙනියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ශ්‍රීපාදේ පටන් ගන්නකොටම වෙළඳසැල්වල තියෙනවා. වෙළඳසැල් වලින් ඒ දේවල් අරගෙන යන්න පුළුවන්. උඩට යන්න නම් ගාණ වැඩි. ඒ නිසා පහලින් අරගෙන යන්න. ෆෝන් එක ආරක්ෂිතව තියාගන්න. ඊළඟ එක තමයි ඖෂධ වර්ග ටිකක් ගෙනියන්න. ඊට පස්සේ සීතල රඳින දේවල් අනිවාර්යෙන් එක ෂීට් එකක් හරි බෑග් එකේ දාගෙන යන්න. අපි සාමාන්‍යයෙන් 2ට වගේ තමයි ශ්‍රීපාදේ වන්දනා කරන්න පටන් ගත්තේ. රෑ 10 වුණා ශ්‍රීපාද පත්මයට පහලින් තියෙන නවාතැන්පල ළඟට යනකොට. ඉතින් එතනින් එහාට අපිට යන්න බැරි වුණා වන්දනා කරන්න. රෑ 10න් පස්සේ කුණාටුවක්. ඒ කියන්නේ
හුළඟකුත් එක්ක ලොකු කුණාටුවක් එන්න ගත්තා. අපිට යන්න බැරි වුණා පොඩි අයත් එක්ක. අපි එතන නවාතැන්පලේ නැවතුණා. ඔයාලට කියන්න අපි ළඟ මොකුත් තිබුණේ. අපි වන්දනා කරලා බහින්නනේ ගියේ. මොනවත් ළඟ තිබුණේ නැහැ. ඉතින් ලොකු කරදරයක් වුණා. පුදුම සීතලක් එතන හුළං ගහනවා ඇතුළට. අපි එතන අර වෙළඳසැලෙන් රුපියල් 200 ගානේ පැදුරු 6ක් අරගෙන ඒ රෑ විතරක් පාවිච්චි කරලා උදේ දීලා තමයි අපි ගියේ. උදේ 6ට විතර අපි ශ්‍රී පාදේ කළා වන්දනා කළා. අර අපි ඈතින් පේන්නේ ශ්‍රී පාදේ. ඉතින් කියන්න ආසයි ශ්‍රී පාදේ වන්දනා කරන්න පටන් ගත්ත තැන ඉඳන් මගක් යනකොට ශ්‍රී පාදේ ඈතින් පේනවා. දැන් ටිකක් ගිහින් අනිත් පැත්ත බලනකොට ශ්‍රී පාදේ තව පැත්තක පේනවා. ඒ කොහොම වුණත් අපි සතුටින් වන්දනා කරා. අර මං කියපු දේවල් ටික අනිවාර්යෙන් මතක ඇතුව කරන්න. කෑම ಜಾති ටිකක් එම් පුළුවන් නම් අරගෙන යන්න. වතුර එහෙම නම් ගෙනියන්න ඕනේ නැහැ. දිගටම වතුර තියෙනවා. ඉතින් ඔය ශ්‍රී පාදේ යන්න හිතාගෙන ඉන්නවා නම් සතුටින් පරිස්සමෙන් යන්න.